භූමි හායනය අපි හැමෝගෙම අවධානය දිනා ගන්නා ජනප්‍රිය කාරණයක් නොවුවත් එය සෑම දිනකම පාහේ අපේ අවට සිදුවෙන අපේ අවධානය දිනාගත යුතු දෙයක්. මේ හේතුවෙන් ස්වභාවික පරිසර පද්ධතිය විනාශ කර දමන අතර මිනිසුන්ගේ ජීවනෝපාය සංවර්ධනය අහුරා දමනවා. ඒ වගේම ජෛව විවිධත්වයට, ආහාර සුරක්ෂිතතාවයට, ජල මූලාශ්‍රවලට, දේශගුණික විපර්යාසවලට මේ අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. භූමි හායනය හේතුවෙන් මේ වෙන විට රටවල් 168ක බිලියන 1.5ක වගේ ජනතාවක් පීඩා විඳිනවා. ඒ වගේම පාංචු ඛාදනය හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 490ක් පමණ වැය වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. පාංචු හායනය සිදුවන ප්‍රධාන ක්‍රම 5ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. වනාන්තර එලි කිරීම, තිරසාර නොවන කෘෂිකර්මාන්තය, නාගරීකරණය, සතුන් අධික ලෙස තනකොළ උලා කෑම හා ලවණතාවය. වනාන්තර කෘෂිකර්මාන්තය හා නාගරික සංවර්ධනය සඳහා එලිකිරීම හේතුවෙන් පසෙහි ආරක්ෂිත ආවරණය අහිමි කරගෙන පාංචු ඛාදනය සඳහා ග්‍රාහී වෙනවා. ඒ වගේම අධික ලෙස තනකොළ උලා කෑම හේතුවෙන් පස හායනයට ලක්වෙන බව නොරහසක්. නාගරීකරණය නිසාත් සරුබිම් අනවසර ලෙස අත්පත් කර ගැනීම සිදු වෙනවා. ඒ වගේම වගාව සඳහා යොදාගත හැකි භූමිය අහිමි කරගන්නවා. එමෙන්ම තිරසාර නොවන කෘෂිකර්මාන්තයේදී පාංශු පෝෂක වශයෙන් අහිමි කරගන්නා අතරම තවදුරටත් භූමි හායනයට ලක් කිරීම සිදු වෙනවා. භූමි හායනය හේතුවෙන් සිදුවෙන අහිතකර බලපෑම් ප්‍රධාන කොටස් 6ක් ලෙස වර්ග කරන්න පුළුවන්. පළවෙනි කාරණය ලෙස පරිසර පද්ධති හා ජෛව විවිධත්වයට සිදුවන අහිතකර බලපෑම්. දෙවෙනි කාරණය භූමියේ ගුණාත්මක භාවය අඩු කිරීම. තුන්වෙනි කාරණය ලෙස වාසස්ථාන අහිමි කිරීම. හතරවෙනි කාරණය සතුන්ට හා ශාක විශේෂ වන්දවීමේ තර්ජනයට ලක්වීම. පස්වෙනි කාරණය ලෙස හායනයට ලක් වූ භූමිවල ජල අවශෝෂණය කර ගැනීමේ හැකියාව අඩුවන අතර ඒ නිසාම පස මතුපිට ආපදාවයට ලක්වෙන ජලය වැඩි වෙනවා. හයවෙනි කාරණය ලෙස පාංචු ඛාදනය වැඩි වෙන අතර ඒ හේතුවෙන්ම භූගත ජලය පෝෂණය වීම අඩුවීම දක්නට ලැබෙනවා. භූමි හායනය හඳුනා ගැනීමේ සරලම ක්‍රමය පාංචු ඛාදනය. පාංචු ඛාදනය හේතුවෙන් භෝග වගාවට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැඳී තියෙන මතුපිට සරුපස ඉවත් වෙනවා. ඒ නිසාම භෝග Tamanගේ වර්ධනයට විශාල අරගලයක නිරත වෙනවා. මේ කාරණා හේතුවෙන් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් බිලියන ගණනාවක ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට බාධා පැමිණෙනවා. ඒ වගේම ලෝකයේ බිලියන ගණනාවක ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. විශේෂයෙන්ම කුඩා පරිමාණ ගෝයීන් මෝන් එක්කන්නයක් අසාර්ථක වූ විට නැවත භෝග ස්ථාපනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි හේයින් බලපෑමට ලක් වෙනවා. එමෙන්ම හායනයට ලක් වූ භූමි දේශගුණික විපර්යාස සඳහා අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා. ඒ පසේ ගබඩා කරගත් කාබන් විමෝචනය කිරීම හරහා ගෝලීය උණුසුමට දායක වීම තුළින් ඒ නිසාම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා අවශ්‍ය වන පසහා භූමි කළමනාකරණයට අවශ්‍ය සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කළා. මෙහිදී වියලි කලාපය පුරා විසිරී පවතින එල්ලංගා පද්ධතිවල මෙම භූමි භාග පිහිටා තිබෙන ස්ථාන සැලකිල්ලටගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරනු ලැබුවා. පළමු ක්‍රියාකාරකම වන්නේ කෘෂි වනවගාවන් නැති කිරීම. විශේෂයෙන්ම වියලි කලාපයේ සියලුම පාහේ පවතින
කුඩා වැව් එල්ලංගා පද්ධතිවල කුඩා වැව් ඉහත්තාවේ මිනිස් ක්‍රියාකාරකම් වලට භාජනය වෙනවා. විශේෂයෙන්ම බඩිරුඟු වැනි කෙටි කාලීන භෝග වගාවන් සඳහා බහුලවම යොදා ගන්නවා. මෙවැනි භෝග වගාවන් ඉහත්තාව තුල වර්ෂා කාලයත් සමගම සිදු කිරීම හේතුවෙන් පස සෝදා යෑම නිසා වැව් ගොඩවීම සුලභවම දක්නට ලැබෙන කාරණයක්. මේ හේතුවෙන්ම රොන් මඩ ඉවත් කිරීම සඳහා වැව් පුනරුත්ථාපනයේදී රජය වෙන් කරන මුදල ඉතා විශාලයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල මේ නිසාම සියලුම කුඩා වැව් විහත්තාවන් කෘෂි වන වගාවන් බවට පත් කිරීම උදෙසා වඩා වැඩි ආර්ථික වාසි ලබාගත හැකි බහුවාර්ෂික භෝග වගේම වැඩිම කාබන් ප්‍රමාණයක් සංචිත කළ හැකි බහුවාර්ෂික භෝග වන පොල් අඹ දොඩම් වැනි භෝග වගාවන් ස්ථාපනය කළා. මෙහිදී පාංශු කාදනය වැළැක්වීමට සමෝච්ච රේඛා අනුව පස්වැටි ඉහත්තාව පුරා ස්ථාපනය කරන ලද අතර වසුන් යෙදීම වැනි පාංශු සංරක්ෂණ ක්‍රමද පාංශු කාදනය අවම කෙරෙන ජල සංරක්ෂණය කළ හැකි බින්දු හා විසිරුම් වැනි දියුණු ජල සම්පාදන ක්‍රමද හඳුන්වා දීම කරනු ලැබුවා. එමෙන්ම අඩු පොහොර හා අඩු පලිබෝධ නාශක අවශ්‍ය වන ආවරණ භෝගද මේ සියල්ල සඳහා අවශ්‍ය වන ශක්තිය පුනර්ජනනීය බලශක්තිය තුලින්ද යොදවාගෙන සියලුම කුඩා වැව් ඉහත්තාවන් කෘෂි වන වගාවන් බවට පරිවර්තනය කරන්න හැකි වුණා. ඒ වගේම මෙහිදී ස්වභාවික වනාන්තරයට සමාන ලෙස කාබන් සංචිත කළ හැකි ආර්ථිකව වඩා වාසිදායී කෘෂි වන වගාවන් මොඩල් කීපයක් ස්ථාපනය කරන්න කටයුතු කළා. දෙවැනි කාරණය වන්නේ ගෙවතු වගාවන් හා වාණිජ වගාවන් සඳහා කරන ලද බලපෑමයි. මෙහිදී භූමියේ බෑවුම අනුව පාංශු කාදනය වළක්වන පාංශු වැටි ස්ථාපනය කරන ලද අතර භූමි සැකසුම් අඩු බහුවාර්ෂික භෝග හඳුන්වා දීම සිදු කරා. එමෙන්ම පාංශු කාදනය වැළැක්වීමට ආවරණ භෝග වසුන් යෙදීම වැනි දේද හඳුන්වා දුන්නා. ඒ වගේම පසේ ගබඩා කරන කාබන් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා කාබනික පොහොර, කොළ පොහොර, ඇසොල්ලා වැනි කාබනික ද්‍රව්‍යද එක් කිරීම හඳුන්වා දුන්නා. එමෙන්ම ගෙවතු වගාවන් වාණිජ වගාවන් සඳහා වූ භූමිය වටේ ග්ලිරිසීඩියා වැනි ශාක යොදාගෙන ජීව වැටක් ඉදිකර භූමියෙන් ඉවත්වන පෝෂ්‍ය පදාර්ථ නැවත භූමියටම එකතු කිරීමට කටයුතු සකස් කළා. තුන්වෙනි කාරණය ලෙස කුඹුරු ඉඩම්වල භූමි කළමනාකරණය ගන්න පුළුවන්. මෙහිදී කුඹුරු ඉඩම්වල භූමිය සහ ජලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ලේස තාක්ෂණය තුලින් මට්ටම් කිරීම හඳුන්වා දුන්නා. ඒ වගේම පෝෂ්‍ය පදාර්ථ කළමනාකරණය සඳහා ගැඹුරට සීසෑම අවුරුදු 3කට පමණ වරක් ඩිස්ක් ප්ලව් කිරීම මගින් සිදු කරනු ලැබුවා. මෙහිදී දීර්ඝ කාලීනව කුඹුරු වගාව සිද්ධ කිරීම හේතුවෙන් සිදුවෙන භූමි හායනය වැළැක්වීමට සෑම කන්න දෙකක් අතරටම සන්හෙම් වගාව හඳුන්වා දුන් අතර යල හා අතරමැදි කන්න සඳහා මුං වගාව වැනි මාංශ භෝග හඳුන්වා දී තිරසාර කෘෂිකර්මාන්තයක් උදෙසා මඟ පෙන්වීම සිදු කරනු ලැබුවා. මෙවැනි භූමි හායනය වළක්වන උපාය මාර්ග අනුගමනය කිරීම තුළින් වියලි කලාපයේ පවතින කුඩා වැව් එල්ලංගා පද්ධතිය ජල හා ආහාර සුරක්ෂිතතාවය ඇති කළ හැකි තිරසාර සෞඛ්‍ය සම්පන්න ජෛව විවිධත්වයක් පවතින පරිසර පද්ධතියක් බවට පත් කරන්න පුළුවන්.